මම දන්නවා ඔයා මේටි හොඳ මිනිස්සෙක්. දැක්කනේ දැන් මම මේක ගත්තේ මේ මනමාලිට. ජරා 70. හරිද? දැන් මනමාලිට වක් ගැහුවලු පයින් එකක් ඒ ගස් ලැබු ගහලා. පයින් ගන්න කොට වට. මම මක් කරන්නේ මට විශ්සද. ඒක තමයි මං කියන්නේ. ඔයා එහෙම මිනිස්සෙක් නෙමෙයි. මට. කලබල වෙන්න එපා හැබැයි. හරිද? කලබල වෙන්නේ කේන්ති නැටයකෝ මුන් කුයන වැඩවලට අපිට වක් කරන්න ඒක තමයි මුන් 70. හරිද? එයා කියනවා මනමාලි කපුමංගල්ලුවේ ගෙදර අහන්න කලබල වෙන්න එපා කුණුහරුප කියන්න බෑ මේකේ. හරිද? කුණුහරුප කියන්නත් බෑ කලබල වෙන්නත් ඒවා මේක. කියන්න බලන්න මම කතා කරන්නේ ගිල පල්ලැසේ. හරි. කපු අංකලුයි මට බලන්න කපු අංකලුයි මනමාලි ආවලු මාව බලන්න අපේ ගෙදරට. කපු අංකල් එද්දී බ්ලොග්ගල් 4යි. ගඩොල් 2යි. සිමෙන්ති කිලෝ 1යි. වැලි කියුබ් 1යි. මාමයි කුප්පියයි. බටර් පැකට් 1යි. ගුටු කරු සම්බෝල මිටියයි. හරිද? පිපිඤ්ඤා කරල් 2යි. ගඩොල් ගෙඩි මොනවද? හරිද? ගඩොල් 2 නෙමෙයි ගඩොල් නෙමෙයි අර බ්ලොග්ගල් 2 ලොකු එක තියෙන්නේ. බ්ලොග්ගල් 2 මැද්දට මාමයිට් ගාලා ගෙනල්ලා මට කන්න. කන්න මේ ගල් වලට මාමයිට් ගාලා? යක මුංග පුකේද මට තියෙන්නේ. මං කවුද යක ගල් වල මාමයිට් කන්නේ. මාමයිට් කනවා මිස ගඩොල් කනවාද? හරිද? වල්ලට වට කතා කරන්නේ මං කියලා දෙන්න. හරිද? අපි නම් කාවෙන්නේ අහලා නැහැ. නෑ මම ජිම් යනවනේ. දැන් මගේ ඇඟ පොඩ්ඩක් මේ තියනවද? ආමේ පොඩ්ඩක් තියනවද? නේ මන්ද මෙයා මේක නත් තියෙන විදිහට තියෙනවා. දැන් මේ ආමේ පොඩ්ඩක් පේන්න තියනවද? නෑ. හරිද? උන්ට පිස්සුවක්. හරිද? අහන්න කලබල ගල් කන දවින්නේ. ඒ මිනිස්සු මගේ ඇඟ හැදෙන්නත් එක්ක ඇඟ හැදෙන්න ගල් කන බත් කන්නේ කන්නේ. අපි කන්නේ බත්. මනමාලිත් එක්ක එකතු වෙලා මාමයි බෝතලයක් අරගෙන බ්ලොග් ගලක ගාලා මාමයි. ගාලා තව බ්ලොග් ගලකින් වහලා. ඒ ඔක්කොම බරට බරේ උස්සන් ඇවිල්ලා මට කන්න දෙන්නේ. කන්න දියව කාලා මැරේ ගල්. හරිද? යකෝ බත් කන්නේ ගල් කන. හරි. අහන්නකෝ. ඔයා ඉස්සරහ අතුග ගා ඉඳලා තියෙනවා. මනමාලිත් ඇවිල්ලා තියෙනවා ඉස්සරහට. මනමාලි ඇවිල්ලා වාගෙන් ආලා තියෙනවා. මේ මේරිනෝන මේ අර ලොකෝ කියන කෙනා ඉන්නේ මෙහෙද මං එනවා කසාද බඳින්න කැමතියි කියලා ඒ ගෑනු කෙනා කියලා. ඔයා පටගල පැන්න ගා මේ එහෙම කසාද බඳින්න එකෙක් නෑ කියලා මනමාලි ගියට සායත් ගලවලා විසික් කරලා කපුවංගල්ට සරමත් ගලවලා විසික් කරලා දැම්මලු. මන්ද බං ඔයා එකක්වත් කරේ නෑ මට ඇති වැඩක් නෑ අනුන්ගේ සරම් ගලන පයිය බලන්නේ. පයිය තියාගන්න කියක් ගැට ගහලා. මම බලන්නේ අනුන්ගේ පයිය ආපිටිවක් කරන්නේ. යමම් බං යන්න. කුණුහරුප කියන්න බෑ මේරි. මට කියන්නේ හරි වෙච්ච සිද්ධියක්. කුණුහරුප එනවා තමයි ඔයා කියනකොට. දැන් මේ මිනිස්සු මට හදරේට ගෙනාවු බ්ලොග් ගල් දෙකනේ මට කන්න. බ්ලොග් ගල් කනවද බං? මේ ගල් කෑලි පිච්චුද මට. බට පිච්චු දැන් බත් කන්න එපා ඔය කහන්. මුන්ට දෙලිනා දෙන්න. බ්ලොග් ගල් කන්නේ කවුද? බත් කනවා මිස. බ්ලොග් ගල් ඒක අපි කන්න එපා. ගල්. හරි මම ඔයාට යන් පළයට මම බ්ලොග් ගල් දෙක බටර් ගාලා දෙන්න. මාර රහ. අනේ මට එපා. ගල් කෑලි අපි කන්නේ. නෑ දෙන්න කන්න. ඔයාලා. මේ අහන්න මේ හැරෙන්න. කෑලි ගන්න අපි. මේ හැරෙනවා මූණ පෙන්නේ. ගල් කිය අපි ගල් කන්නේ අපි. මම අහන්නේ මේ දේවල් හදන ගල් කෑලි අපි කනවා. මේ හරි මේ හැරෙන්න මේ පැත්ත පොඩ හැරෙන්නකො. මම හැරෙන්න ඕනෙත් නෑ බං මට ඔය මේක කතා කරන්නේ නෑ මං. හරි මට තියෙන්නේ සරල ප්‍රශ්න තුනක්. ඔයා අපේ කපු අංකල්ගේ ෆයිටර් අංකල්ගේ සරම කැඩුවද නැද්ද? කුණුහරුප කියනවා. සරම කැඩුවේ නෑ. අම්මපා. අම්මපා. තාත්තා සාතිකයි. තාත්තා කාතිකයි. කලබල වෙන්න එපා. හෝ. හරිද? සරම කැඩුවේ නෑ. මට වා කරා. හරි. යන්නේ බලන්න ඕනද අම්මා. හරි. මං හෙව්වේ සරම. හරි. කැඩුවද නැද්ද කියලා නෙව්වේ. හරි කැඩුවේ නෑ. ඒක මට එන්න කියලා දෙන්න. තව ටික එන්නම් කිව්වා. ඉඳගෙන මං කියලා දෙන්න උගේ පයිය. ගලකින් ගලම කඩලා දාන්න. බැරිගෙන. හරි. මේ මට කතා කරන්න. සුවර්නේ මං කඩුවල්ද මම මේ අනුගේ බලන්නේ අපි ඇවිල්ලා නෑ. මනමාලිට පයින් ගැහුවද නැද්ද? මං දබන් ගන්නේ නෑ මනමාලිට කිසි. සුවර්. හරි. අන්තිම ප්‍රශ්නේ. මේ පැත්ත හරි. මට ඇති වැඩක් නෑ උඹ ගහනවා තිය අපිට නිකන්. අන්තිම ප්‍රශ්නේ. මට මූණට මූණ බලාගෙන මට අහන්න ඕනකෝ. අන්තිම ප්‍රශ්නේ. බබ ඕන එකක් ආපන් මං ඔය එකක්වත් කරන්නේ. හරි. මම ගැස් දෙක දිහා බලන්න. හරි මම ගැස් දෙක දිහා බලන්න. බොරු කියන්න බෑ. මනමාලයට කන්නගෙන ආපු බ්ලොග් ගල් දෙක වා කෑවද නැද්ද? මං දන්නේ අපි ගල් කන්නේ නෑනේ අපි. දැන් මට ගෙනාව බ්ලොග් කනවා. අපි ගල් ගන්නෑ. දැන් මට ගෙනාව බ්ලොග් ගල් දෙකෝ. මං දන්නේ කවුද දන්නේ? අපි දන්නේ බ්ලොග් ගල් කන එක. ෂුවර්නේ? දන්නේ නැතු යක බ්ලොග් ගල් කන්න උනන්නේ. මාමයිට් ගාලා බ්ලොග් ගල් කාලා නෑ. අනේ මං දැපි කාලා නෑ. දැන් මට ගෙනල්ලා තියෙනවනේ බ්ලොග් ගල් දෙක. එයා අපි කන්නේ නෑ. ගල් කන්නේ නැද්ද නේ? ඔයාගේ ජරාවට අපල්ල ගල් කාලා මැරෙන්නේ නැත්තේ. බත් කනවා නිසා. දැන් වාර හොඳට විශ්වාසයි. ඔව්. තත්ත්ව සාතිකයි. තත් දෙයියන්පා. දෙයියන්පා. පුත්තකේ. ආ ඕ. මයි පුවාට පාන්නේ කියපන්.
හරි. හරි. උන් එක මම කතාවකුත් නෑ. හරි හරි. ඔයා එහෙම කිව්වේ නැත්තම් එච්චරයි. මම විශ්වාස කරනවා. හරිද? කිව්ව විශ්වාස ගන්න ඕන එක. දැන් තවොඩේ මොකද ෆයිටර් අංකල් එනවා කිව්වා. ඉඳගෙන අයිලා යන්න ගියන් ආපහු මාව බලන්න එන්න එපා. හරි. එයා වැඩක් නෑ අපිට. දැන් ෆයිටර් අංකල් පල්ලයට ඇවිල්ලා ඔයාට පල්ලයට කතා කළා. ෆයිටර් අංකල් කරනවා. පූස් ගන්න ගියා. මට ඕනෙලා ෆයිටර් එකක් අපිට.